අයිබෝන් ශනිදා අයිබෝන් කොළඹ 7 ජාතික රූපවාහිනිය මැදිරියේ ඉඳලා දැන් අපි ඉන්නේ ලෝකයේ සතුටින්ම මිනිස්සු ජීවත් වෙන රටේ රූපවාහිනිය මැදිරියක. අපි ෆින්ලන්තේ ඉඳලායි අද ශනිදා අයිබෝන් ඔබ සමගින් එක්වන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ කතා කරන මාතෘකාව ජාතික රූපවාහිනිය මේ මොහොතේ නරඹන ඔබ ලංකාවේ ඉඳලා ෆින්ලන්තයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔබට බොහොම වැදගත් මාතෘකාවක් වේවි. ඒ නිසා ඔබේ ඔය ඉඳගෙන ඉන්න විදිය ඔය විදිහටම ඉඳගෙන ඉන්න ඕන ඔහොම ඉඳගෙන ඉන්න. ඉඳගෙන මේ කියන කතාව අහගන්න. මොකද ෆින්ලන්තයට එන්න බලාපොරොත්තු වෙනවා නම් මේක අතිශයින් ඔබට වැදගත්. ඒ වැදගත් කතා බහට අද අපිත් එක්ක එකතු වෙනවා එක්කෝහි ප්‍රධාන විධායක නිලධාරී නිමේෂ් දිල්රුක් මහත්මයා. අයිබෝන් ශනිදා අයිබෝන් වලට බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබ පිළිගන්නවා. අපි ෆින්ලන්තයට එන විදිහ කියන්න කලින් මේ බලන් ඉන්න අයට ෆින්ලන්තයට ඔබ ආවේ කොහොමද කියලා කියමු. මම දිල්රුක් කසකාරගේ ෆින්ලන්ඩ් වලට එන්නේ 2019 අධ්‍යාපනය සඳහා උසස් අධ්‍යාපනය සඳහා එන්නේ. එතකොට දැනට මම ස්ථීර පදිංචි යටතේ මගේ ෆැමිලි එකත් එක්ක මෙහි ජීවත් වෙනවා. කොයි ප්‍රදේශයේද ෆින්ලන්තේ ජීවත්? රවුම කියන නගරේ ඉතාමත් කුඩා නගරයක්, ලස්සන නගරයක්. එහි තමයි මම දැනට ජීවත් වෙන්නේ. ලෝක උරුම වටිනාකමක් තියෙන නගරයක්. අනිවාර්යයෙන්. ඒ පැරණි බව ඒ විදිහටම ආරක්ෂා කරගත්ත නගරයක්. ඒ වගේ බොහොම ලස්සන තැන් තියෙනවා. ඒවත් අපි ඉස්සරහට කතා කරමු. දැන් ඔබ ආරම්භ කරනවා මෙහෙට ඇවිල්ලා එඩ්කෝ කියන ආයතනේ. මොකක්ද එඩ්කෝ කියන්නේ? කොහොමද එඩ්කෝ ආරම්භ වෙන්නේ? එඩ්කෝ ආයතනය අපි ආරම්භ කරන්නේ 2022 වර්ෂයේ 21 තමයි ඇත්තටම අපි සැලසුම් කරලා ඒක අපේ ලෝන්ච් එක තියෙන්නේ. නමුත් 22 අපි රෙජිස්ටර් කරලා ඔෆිෂියලි ෆින්ලන්ඩ් වල නීත්‍යානුකූලව රෙජිස්ටර් කරපු ආයතනයක් හැටියට 22 ඉඳන් අද වෙනකන් අපි අධ්‍යාපනය සඳහා සිසුවන්ව ෆින්ලන්ඩ් වලට ගෙන්නනවා. මේ ඔබ හිතන විදිහට ඇයි මේ අධ්‍යාපනය සඳහා ලංකාවෙන් පැමිණෙන උදවිය අධ්‍යාපනය විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න උදවිය ඇයි ෆින්ලන්තේ තෝරගන්න ඕනේ? ෆින්ලන්තේ කියන්නේ ලෝකයේ අධ්‍යාපනයන්ගේ කියන්නේ ලෝකයේ අංක 1 අධ්‍යාපනය තියෙන රටක්. එතකොට ඒ රටට ගොඩක් අය එන්න කැමති අධ්‍යාපනය සඳහා. ඒ වගේම අධ්‍යාපනයෙන් පසුව PR එක ලබා ගන්න, සෙටල් වෙන්න, ඒ වගේ දේවල් වලට දැනට තියෙන නීතිමය පද්ධතියත් එක්ක ඉතාමත්ම පහසුයි අනිත් රටවල් සමග කම්පෙයාර් කරද්දී. එතකොට මෙහි ජීවන තත්ත්වය ඉතාමත්ම උසස්. ඊට පස්සේ ලෝකේ සතුටින්ම සිටින මිනිස්සු ඉන්න රට. ඉතින් ඒක හින්දා මම හිතනවා ගොඩක් අය ෆින්ලන්තේ තෝරගන්නවා කියලා. ෆින්ලන්තේ තෝරගන්න එකට ඒක හොඳ සාධකයක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්. දැන් කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් අපි ෆින්ලන්තේ තෝරගත්තී ඇයි ඒජන්සි එකක් කරා යන්න ඕනේ? මොකක්ද හේතුව ඒකට? ෆින්ලන්තයට එද්දී එතනදී ඔයාට ඇප්ලයි කරන්න තියෙන කන්ඩිෂන්ස් ගොඩක් තියෙනවා. එතකොට නිසි ප්‍රෝග්‍රෑම් එකක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්න ඕනේ. නිසි නියාමනයක් තියෙන තැනකින්. ඊට පස්සේ හොඳ යුනිවර්සිටි එකක් තෝරගන්න ඕනේ. ඉන්න සුදුසු පරිසරයක් තියෙන පැත්තක් තෝරගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් තමයි අපි ඇත්තටම අපේ විශේෂත්වය තියෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් මෙයාට හෙල්ප් කරනවා. ඊට පස්සේ රෙසිඩන්ස් පර්මිට් එක ගන්නකම් ඒ සම්පූර්ණ ක්‍රියාවලිය කාලයක් ගත වෙනවා. මාස 6ක් 7ක් යන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම කිසිම හැසල් එකක් නැතුව යන්න ඒක ස්මූත් කරගන්න පුළුවන් අපිත් එක්ක එකතු වුණොත්. ඒජන්සියක් කරා ඔබත් එක්ක එකතු වුණොත් ඒ කටයුත්ත කරගන්න පුළුවන්. එතකොට දැන් පොදුවේ ගත්තාම මෙහි ඉඳලා ඒජන්සි කරන ලංකාවේ ඉඳලා ඒජන්සි කරන ඒ කියන්නේ මේ නියෝජිත කාරුණාව කියන අතරමැදි කාරුණාව කරන බහුතර පිරිසක් ඉන්නවා. අනිවාර්යයෙන්. ඒක මේ ෆින්ලන්තයට සේවා සපයන. හැබැයි ඒ අයයි එඩ්කෝ අයයි අතර තියෙන වෙනස මොකක්ද? අපි ඇවිල්ලා නිකම්ම වීසා එකක් විතරක් ලබා දෙන ආයතනයක් නෙවෙයි. ඒතකොට මෙහි සාමාන්‍යයෙන් ලංකාවෙන් හෝ වෙනත් රටක ඉන්න ශ්‍රී ලාංකිකයෙක් ෆින්ලන්තයට එනවා නම් ගොඩක් කාලයක් ඒගොල්ලෝ එක්රැස් කරගත්ත ධනය එතකොට ඒ පහසුකම් ඔක්කොම අතෑරලා තමයි මේ රටට එන්නේ. එතනදී යාට හොඳ අඩිතාලමක් ඕනේ. ඒ අඩිතාලම දාන්න අපි එන්න තැන ඉඳන් එයා මෙහි ඇවිල්ලා ස්ථීර පදිංචිය ගන්නකම් අපි හෙල්ප් කරන්න බලාගෙන ඉන්නවා. ඒතර අපෙන් වෙන සේවාවන් වල විශේෂත්වය වන්නේ එයාට නිසි නියාමනයක් යටතේ එයාගේ අධ්‍යාපන කටයුතු සහ ඊළඟට එයා සෙටල් වෙන පාත් එක වෙනකන් රැකියාවක් හොයාගෙන එක්ස්ටෙන්ඩ් වීසා PR වෙනකන් යනකම් අපේ හෙල්ප් එක අනිවාර්යයෙන්ම අපි ලබා දෙනවා. ඒක අපේ සර්විස් එකේ ඇතුළත් වෙනවා. ඒ කියන්නේ අර මෙහෙට එනකන්
ගන්න එක විතරක් නෙවෙයි ආවට පස්සෙත් එයාව ගයිඩ් කරනවා කොහොමද මේ ගමන යන්න පුළුවන්කම තියෙන කියන එක. ඔව් ඊට අමතරව අපි කියන්නේ සාමාන්‍යයෙන් අපේ වීසා රිජෙක්ෂන් රේට් එක 0.0 ගානක් තියෙන. ගැන අපි 99%ක්ම අපේ සියලුම අපෙන් ඇප්ලයි කරපු ස්ටුඩන්ට්ස් ලව අපි හදවෙද්දි මෙහෙට අරගෙන තියෙනවා.